අද අපි ඔයාලා එක්කගෙන යන ලස්සන සුන්දර තැනකට. මේ සුන්දර තැන පිහිටලා තියෙන්නේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කින්නාරම්ගල ග්‍රාම සේවා වසමට මායිම්ම තියෙන මේක කිව්වොත් එහෙම ස්වභාවික view point එකක්. සාමාන්‍ය අපේ view point ඔබ නිරන්තරයෙන්ම ඒ ගැන දන්නව ඇති. ඒ දන්න දේ අතර තවත් සැඟවුණු view point එකක් තමයි අද මම ඔබලාට හඳුන්වා දෙන්නේ. එතකොට මේ view point එකට අපි එනවනම් එන්න තියෙන්නේ හපුතල වැලිමඩ මාර්ගය, එහෙම නැත්නම් හපුතල නුවරඑළිය මාර්ගයේ 14 වෙනි කිලෝමීටර ළඟ කණුව ළඟ හින්නාරම්ගල හන්දිය. ඒතර හින්නාරම්ගල හන්දියට ඔබ ආවම එතන සිට රජයේ සත්වවියල පාරේ මීටර 200ක් වගේ එනකොට මෙම ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. දැන් වෙලාව සාමාන්‍යයෙන් උදේ 8යි කාල වගේ වෙලාවෙ තමයි මම ඔබ මේ හමු වෙන්නේ. අපි බලමු මේ මුදුනට ගියාම ඔබට මේ වටා තියෙන සුන්දර ස්ථාන, සුන්දර දර්ශනීය ස්ථාන කොතරම් දුරට දකින්න ලැබෙනවද කියලා. අවිතකනකට තමයි ඒක ලස්සන සුන්දරත්වයේ තියෙන්නේ. ඒවත් එක්කම අද දවසේ මේ ස්ථානයේ තියෙන වටිනාකම සහ ස්වභාවික පරිසරයේ ඓතිහාසික තත්ත්වය ගැන කියන්න තමයි මම අද සූදානම් වෙන්නේ. ඇත්තට මේක පරිසරික වශයෙන් වටිනාකමක් තියෙන්නේ මේ වටපිටාව මේ මදුරුවට ආවම මේ වටේම තියෙන සුන්දරත්වය හොඳින් දකින්න පුළුවන්. මේ සුන්දරත්වය දකින්නවා කියන්නේ අදහස් වෙන්නේ දැන් අර මෙන්න මේ පැත්තේ මොන්න මම පෙන්නනවා දැන් ඈත පේන්නේ ඔයාලට සමහරට පේනවා වෙන්න පුළුවන් නොපෙන්නව වෙන්න පුළුවන් හේතුව තමයි පවතින ඉදුම තත්ත්වය. මේ තියෙනවා අර පිදුරුතලාගල කඳු මුදුන තියෙනවා. පිදුරුතලාගල කඳු මුදුන පස්සේ වම් පස අපි බලාගෙන දිගටම ආවොත් එහෙම අපිට පේන්නේ එතනින් එහාට පේනවා පිදුරුතලාගල කඳු මුදුනේ විහිදීම. වම් පස දිගටම අපිට එන්න ඕනි. ඊට පස්සේ ඒ දිගටම අපි ආසන්නයේම තියෙනවා රහංගල කන්ද. රහංගල කන්ද කියන්නේ මේ පරිසරයට වඩාත්ම වටිනාම මේ සුන්දරත්වයක් ලබා දෙන කන්දක්. ඒ මුදුනටත් අපිට අවශ්‍ය නම් යන්න පුළුවන්. හැබැයි පරිස්සම් වෙන්න ඕනි. මොකද හේතුව එහා පැත්තේ ඒ තියෙන රක්ෂිතයක් කරා තමයි ඔබ යන්නේ. ඒ වගේම තමයි මේ රක්ෂිතය හරහා ඔබ ගිහිල්ලා දැන් රහංගල කඳු මුදුනට ගියොත් එහෙම කඳු මුදුනින් පිටුපස තමයි තියෙන්නේ ඔහොය ස්ටේෂන් එක. ඒතර ඔහොය ස්ටේෂන් එකේ ඉඳලා දුම්රියෙන් ඔබ ගමන් කරනවා නම් මෙන්න මේ කඳු වැටිය දිගේ තමයි නැත්නම් කඳු වැටිය යටින් තමයි දුම්රිය මාර්ගයේ ගමන් කරන්නේ. ඒ නිසාම බිංගවල රාශියක් තියෙනවා. ඒ දැන් වෙනකොට මීදුවෙන් වැහිලා තියෙන ප්‍රදේශයක් විදිහට තමයි අපිට දැන් පෙඩෙන්නේ. ඒ වගේම තමයි මේ කඳු වැටි මුදුනේ මේ කඳු වැටි යටින් යන දුම්රිය මාර්ගය නිරාවරණය වෙන්නේ සීමිත ස්ථානයක සීමිත තැන්වල. ඒ වගේම තමයි ඉදල්ගැස්සින දක්වා සුන්දර දර්ශනයක් නරඹන්න හැකියාව ඔබට ලැබෙනවා මේ දුම්රිය මාර්ගය ඔබ ගමන් කළොත්. ඒ වගේම තමයි මේ ස්ථානයේ තවත් වටිනාම දෙයක් තමයි වටිනාම බවක් තමයි වැලිමඩ සානුවේ තියෙන බොහෝ ලස්සන ස්ථාන. විශේෂයෙන් කඳු පන්තියේ වඩාත් හොඳින් දැක ගැනීමේ අවස්ථාව ඔබට තියෙනවා. මේ තියෙන අර කලින් කිව්වා වගේ අර කලින් සඳහන් කරා වගේම මේ ෆයිනස් ශාක විශේෂය මේ මුල් කාලේ මේවා ලස්සනට මේ හදලා තියෙන්නේ. ඒ වගේම තමයි තව දෙයක් මේ මතක් කරන්න ඕනේ. මේවා මේ භූමිය සත්තු ගොවිපළට අයත් භූමිය මුල් කාලේදී බැටළුවන් මෙහි ඇති කරා. ඒ බැටළුවන් දකින්න අවස්ථාව ලැබුණා. දැන් අවුරුදු 40කට වගේ පෙර නම් දැන් වෙනකොට මේ බැටළුවන් වෙනකොට දැන් සත්තු ගොවිපළේ වෙනත් සත්තු විශේෂ තමයි ඇති කරන්නේ. එහෙනම් අපි බලමු තවදුරටත් ඔබගේ සුන්දරත්වය ඔබගේ විවේකය පළදායි ලෙස ගත කරන්න මෙවැනි වීඩියෝවක් ඔබට ලබා දෙන්න. ඒ වගේ මෙවැනි අවස්ථාවක් ලබා දෙන්න සූදානම් වෙනවා. ඒත් අපි සතුටු වෙමු. මේ තියෙන සුන්දර බව නිසාම දැන් මේ අපේ අර ප්‍රීෂූට් සඳහා නිරන්තරයෙන්ම මේ මෙතන කණ්ඩායම ඇවිල්ලා දැකලා තිනවා. ඒ වගේ මේකත් හරිම සුන්දර අත්දැකීමක්. ඒ වගේම තමයි නිදහසේ තමන්ගේ ප්‍රීෂූට් එක වෙඩින් ප්‍රීෂූට් එක ලබා ගන්න. ඒ වගේ දේවල් නාට්‍ය කණ්ඩායම් විශේෂයෙන් රංගනයට සම්බන්ධ
කණ්ඩායම් මේ ස්ථානට වෙලා රංගන ඉදිරිපත් කරමින් ඒ වගේ ඒට අදාළ ලස්සන වටපිටාවකුත් සකස් කරගන්න මේ අවස්ථාව දැන් වෙනකොට ළමයි නැත්තම් අලුත් පරම්පරාව යොමු වෙලා තියෙනවා. ඒ වගේම හරිම සුන්දර තැනක්. ඒ වගේම තමයි මේ දැන් මේ වෙලාවට සෙනග නැති වුණාට නැති වෙන්න හේතුව පාන්දර. හැබැයි නිවාඩු දවසට ඒ වගේම තමයි අවුරුදු දවසට ඒ වගේම විශේෂිත උත්සව දවස් වලට මේ ස්ථානයට විවිධ ළමයි දෙමාපියෝ තරුණ තරුණියෝ ඇවිල්ලා විවේක සුවය ලබා ගන්නවා. ඒ වගේම මේ හරි සුන්දර අත්දැකීමක් වගේම වටපිටාවේ පේන සුන්දර දර්ශන මේ තවත් මේ අවස්ථාව නැත්නම් එන කණ්ඩායමට අලුත් බවක් මේ සුන්දරත්වය විඳින්න ඔබට මේ මාර කලින් පැහැදිලි කර ආකාරයට මේ සුන්දරත්වය විඳින්න ඔබට අවස්ථාව ලැබෙන ඕනි වෙලාවක අර කලින් කිව්වා වගේම මේක ඇවිල්ලා ස්වභාවික view point එකක් ලෙස ඔබට විශ්වාස කරන්න වෙන්නේ මේ ස්ථානට පැමිණියාට පස්සේ. ඒ කියන්නේ මේ අවට ප්‍රදේශයේ අපි view point ලෙස යමුනොත් නුවරඑළිය වගේ ස්ථානයකට නැත්නම් හපුතල බණ්ඩාරල වගේ තැන් වලට අපිට යන්න වෙන්නේ. හැබැයි මේ වගේ තැනකට ආවොත් එහෙම ඒ view point එකේ තියෙන natural නැත්නම් ස්වභාවික ගතිය ආකාරයට විඳින්න අවස්ථාව ලැබෙනවා. දැන් මේ පේන්නේ ඔයාලට අර මම කලින් පැහැදිලි කර ආකාරයටම අර වටපිටාවේ තියෙන සුන්දර ස්ථාන නැත්නම් සුන්දරීය දර්ශන සුන්දර දර්ශන. එතකොට ඒ වගේ තවදුරටත් අපි චුට්ටක් ඉස්සරහට යමු. අර මේ සීතල නිසා තමයි මම මේ ජැකට් එක දාගෙන ඉන්නේ. තාමත් මේ තනකොළ වල පින්න තියෙනවා මේ කොටසේ මේ තනකොළ පින්න තියෙනවා සීතල එනවා. ඒ වගේම ඒ සුන්දරත්වය විඳින්න නම් අර කිව්වාගේ පාන්දර කාවනම් එහෙම නැත්නම් හවස කාවනම් එහෙම නැත්නම් දවල් වල සෙල්ලම් කරන්න වගේ එනවනම් ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් ඔය පොඩි බෝලයක් වගේ එකක් ගෙල්ලලා සෙල්ලම් කරන්න පුළුවන්. ඊට අදාළ මේ මෙතන තනි ස්වභාවයක් තියෙනවා තැන්නක් තියෙනවා. ඒ වටපිටාවේ තමයි සුන්දරත්වය අද මේ පේන විදියට අර ඈත මීදුම තමයි ප්‍රධාන දැන් වෙනකොට තියෙන වටපිටාව බලන්න තියෙන අවහිරතාවය. ඒ වුණත් මේ සිසිලස නම් මාරයි කියලා පට්ටයි තමයි සිසිලස නම්. රයිට්. ඒ වගේ තමයි මේ නැවතත් මම කියන්නේ කලින් අපි මම මුලින් පැහැදිලි කරපු පරිසරය තමයි මේ නැවතත් ඔබලා අත්දකින්නේ. ඒ වගේම මේ තියෙන අර පයින්ස් ශාක විශේෂය. එතකොට ඒවා බලා ගන්න, ඒවා රැක ගන්න, ඒ වගේ පරිසරය ආරක්ෂා කර ගන්න ඔබ නැවතත් මතක් කරන්න වෙනවා. එහෙනම් නැවතත් අලුත් දවසකින් හම්බෙමු. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ඒ වගේම මේ පිළිබඳ ඔබගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් දාන්න පුළුවන්, ලයික් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන අඩුපාඩු කිසියම් දෙයක් ඔබට ලියන්න පුළුවන්. ඒ වගේම යාළුවෝ අතර මේ ස්ථානයේ පිළිබඳ තවදුරටත් දැනගන්න ෂෙයා කරන්න පුළුවන්. එහෙනම් නැවතත් අපි හම්බෙමු. සුබ දවසක්.